අද ගෙනල්ලා තියෙනවා ගේම්ස් අන්බොක්සිං එක. බලමු අපි මොකද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඊට කලින් මම පොඩ්ඩක් කියන්න ඕනේ FedEx සර්විස් එක ගැන ලංකාවේ ඇතුලේ. FedEx සර්විස් එක ලංකාවේ ඇතුලේ මම හිතන්නේ කරන්නේ ඇඩ්වාන්ටේජ් ලොජිස්ටික් වෙන්න ඕනේ. සුපිරි මට මෙච්චර කාලයකට හම්බෙච්ච සුපිරිම සර්විස් එක තමයි ඔක්කොම ක්ලියර් කරලා ගෙනත් දෙනවා. ඔක්කොම අපිට එතකොට ටැක්ස් එහෙම ගෙවා ගන්න තියෙන්නේ. ගෙදරටම ආවට පස්සේ තමයි අපිට ඒ වලට මොකටද දුවන්න කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපිට ඔක්කොම කරලා දෙනවා. ඉන්න ස්ටාෆ් එකත් ඉන්න කියන්නේ ඇත්තටම ආපු ස්ටාෆ් එක මාරම් ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේ උනා ප්‍රොෆෙෂනල් නියමයි. හරි. අපි ඉట్లా බලමු මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ගේම්ස් Nova 2 Lite එක. ඔයගොල්ලෝ ගේම්ස් Nova Lite එක දැකලා ඇති, රිවිව්ස් ගොඩක් ඇති. නමුත් ලංකාවේ මම දැක්කෙම නෑ ගේම්ස් Nova 2 Lite එක කරනවා. බලමු මේක ගොඩක් වෙලාවට ලංකාවේ ගන්නත් හරි අමාරුයි. මම ගෙනාවෙත් මේක ඔන්ලයින් ඕඩර් කරලා. ලංකාවේ ගොඩක් වෙලාවට ගන්න තියෙන්නේ ගේම්ස් Nova Lite එක. මේක තමයි ඒගොල්ලන්ගේ රිටේල් බොක්ස් එක. අරක shipping box එක අර තිබ්බේ. එතන පොඩි සීල් එකක් තියෙනවා. මේකත් ඕපන් කරමු. මේක ඇතුලේ ගත්තොත් මේකේ දෙන කන්ට්‍රෝලර් එක මෙතන. කොන්ට්‍රෝලර් එක ඇත්තටම ගොඩක් ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා අතට. බෑක් එක අපිට ට්‍රිගර් ස්ටොපර්ස් තියෙනවා. ෆුල් ට්‍රිගර් එක වන්න ෆුල් ට්‍රිගර් එක තියෙනවා. හොඳ වේට් එකක් තියෙනවා අතට. මේක එන්නේ වයර්ලස් කනෙක්ට් එකත් එක්ක. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ රිටේල් පැකේජ් එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට එනවා කේබල් එක එනවා, කේස් එකක් එනවා, මේකට හાર્ඩ් ෂෙල් කේස් එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව එනවා යූසර් මැනුවල් ඒ ඩොකියුමන්ට්ස් ටික එනවා. අපි මේකත් පොඩ්ඩක් ඕපන් කරගෙන බලමු. පොඩි ඩොකියුමන්ට් එකක් එනවා. මම දැන් ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් වගේ වෙන්න ඕනේ. ඉතින් කන්ට්‍රෝලර් එකේ ඔය ටික තමයි අන්බොක්සිං එකේ මට කියන්න තියෙන්නේ. මොකද මේක ඇත්තටම මට පොඩ්ඩක් ලංකාවෙත් හොයන්න බැරි වුණ හින්දා මට ඕඩර් කරන්න වුණා. එතකොට අපිට අර ෆුල් පැක් එකම ආවේ නැහැ. කන්ට්‍රෝලර් එක ගැන කිව්වොත් මේ ඔක්කොගේම හෝල් ඉෆෙක්ට් තියෙන්නේ. මේකත් ඇනලොග් හෝල් ඉෆෙක්ට් එකක් තියෙනවා මේ අපේ ට්‍රිගර්ස් වලටත්. ජොයිස්ටික් වලට විතරක් නෙමෙයි. ඒ D-pad එක සර්කියුලර් D-pad එකක් එනවා ඔයගොල්ලන්ට. ඊට අමතරව බෑක් එකේ බටන් දෙකක් එනවා. ට්‍රිගර් ස්ටොපර්ස් තියෙනවා දෙපැත්තටම. මෙතන ඔයගොල්ලන්ට USB-C charger එක එනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට මේක ඩොක් එකක charge කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය පෝට් එක තමයි මෙතන තියෙන්නේ. ෆුල් රිවිව් එකකුත් මම මේකට ගේන්න බලන්න කොහොමද.